සිරිමා කියන ගණිකාව එකල හිටපු රූපයෙන් අගතැන්පත් සිය ගණන් රාජකුමාරවරු සිටු කුමාරවරු ධනවත්තු රං කහවණු විසිකර කර මිලට ගන්න රූප සුන්දරියක්. ඇගේ ගෙදර නිතර දාන දෙනවා. ඊට පස්සේ මෙයන් දවසක් ලෙඩ වුණා. ලෙඩ වෙලත් අමාරුවෙන් ඇවිල්ලා නොන්ඩි ගග හැවිල්ලා දාන බෙදනවා. අලුතින් දානෙට වැඩපු හාමුදුරුවෝ නමක් හිතුවා මගේ අම්මෝ ලෙඩ වෙලා ඉද්දිනොත් මෙච්චර ලස්සන නම් සිරිමා කොච්චර ලස්සන ඇතිද. ඒක හිත හිතා ඉන්නකොට දානේ වළඳ ගන්න බැරි වුණා. කුටියට ගියා. සිරිමාම පේන. කොලයක් වැටුණත් එයා එනවා වගේ දැනෙනවා. ඉතින් ඒක හිතා ඉන්නකොට රාගය ඇති වුණා. එදා රෑ අර රෝගේ උස්සන්න වෙලා සිරිමා මැරුණා. මහා කාරුණිකයන් වහන්සේ බිම්බිසාර රජුරවන්ට පණිවිඩයක් යවුවා සිරිමාගේ දේහයේ සෝනේ තියලා සතුන්ට කන්න බැරි විදිහට රකින්න පුච්චන්න එපා. ලෑලි මේකක දාලා දේහේ තියෙනවා හතර පැත්තෙන් මේ ආරක්ෂකයෝ රකින්නවා සතුන්ට එන්න දෙන්නේ ඇඟ ඉදමිලා පොණු වෙලා පණුව ගැහුවා. නහයෙන් එන පණුව කනෙන් යනවා. කනෙන් එන පණුව කටට රිංගනවා. කට ඇරිලා දෙන්නේ. ඇඟ නිල් වෙලා රෙදි පුපුරලා ඕජාව වැగిරෙනවා. ආය අහලක නහයක් කටත් තියාගෙන ඉන්න බෑ. අර හාමුදුරුවෝ සිරිමා මැරුණ බව දන්නේ. සිරිමා ගැන හිතා කුටියෙන් එළියට ආවේ නැහැ දවස් 7ක්. 7 වෙනි දවසේ බුදුරජාණන් වහන්සේ රජගහනුවර සියලුම දෙනාට සෝහනට එන්න කියලා රජතුමාට කිව්වා අන කරන්න. සියලු දෙනා පැමිණියා. සංඝයාත් සියලු දෙනා කැටු ගියා. අර කුටියේ දොර වහගෙන හිටපු ආන්දරොත් ගෙන්නගෙන ගියා. දැන් ආන්දර හොඳටම ලෙඩ වෙලා. සිරිමා ගැන හිතාම බුදුරජාණන් වහන්සේ සිරිමාගේ දේහය රජතුමාගෙන් ඇහුවා මෙයාව මිලදී ගන්න ඉස්සර කීයටද? කිව්ව කහවණු 1000කට. එහෙනම් කහවණු 1000කට මෙයාව අරන් යන්න කියලා කියන්නේ කාට හරි. එක්කෙනෙක්වක් ගත්තද? කහවණු 500කට 250කට 100කට 50කට කහවණු 10කට එක කහවණුවකට නිකම් දෙන්නම් මේ කිය අරන් ඵලයන් කිව්වා. ගන්නෙ නෑ. බුදුරජාණන් වහන්සේ අර මිනිය පෙන්නා දහම් ගාථා වදාලා දවස් 7ක් රාගයෙන් පිච්චි හිටපු හාමුදුරුවෝ සෝවාන් වුණා. බලන්නකෝ බුදුරජාණන් වහන්සේගේ මහා කාරුණික බව. තමන්ගේ ශ්‍රාවකයා ගෑණියෙක් ගැන හිතා දවස් 7ක් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ යා මුදවන්න දවස් 7ක් කල්පනා කරනවා. ඒ ගෑණි නිසාම දවස් 7ක් රාගෙන් පිච්චිච්ච හාමුදුරුවෝ ඈ නිසාම සෝවාන් වුණා. ඒ මිනිය දිහා බලාගෙන හිටපු නගර වැසියෝ දහස් ගණනක් සෝවාන් වුණා. ඔය සිරිමාගේ ඇඟ නිසාම රාගය ඇති කරගෙන සිය ගණන් පිරිමි එතන läග්ග ජීවිතයක් තිබ්බ සිරිමාට ඒ සිරිමාගේ ඇඟ දිහා බලාගෙනම සෝවාන් වෙන්න දහම් දෙසන්ට මගේ බුදුරජාණන් වහන්සේ ප්‍රාතිහාර්ය පෑවා.